ආරම්භයාඥාව අහෝ මාගේ අමුත්ත බරූ ජේසුනි මාගේ එකම ප්‍රේමයෙනි අපගේ පාපවලින් සහ නොසලකීම් වලින්ද ඔබගේ ශ්‍රී හෘදයට දෙන්නා වූ දුක් කනගාටු වලින් පිරී සුසුම් ලමින් මා සමග දුක් ශෝක වීමට යමෙකු බලා සිටියෙමි. එහෙත් කිසිවෙක් නොසිටියේය. මා සනසන්නකු සෙව්වමි. නමුත් කිසිවෙක් සම්බ නොවුනේ යැයි ඔබ වහන්සේ වදාළසේක් වේද. ඔබගේ මේ කන්නලව්ව අසා මාගේ හෘදය ශෝකයෙන් දැල්වී මාගේ ප්‍රේමයෙන් සප්‍රසාදයෙහි රෑදාවල් දෙක්හිම වැඩ සිටින්නා වූ ඔබ වහන්සේගේ දයාබර දිව්‍ය හෘදයට සැනසීම දෙන්නට ආසා වෙමි. අනේ මාගේ දුක් බරිත ජේසුනි ඔබගේ මේ දුක් ශෝකයට හේතුව මාගේ ගණන් නැති පව් වන්නේ වේද. නමුත් මාගේ පෙම්බර ජේසුනි මාගේ පාපවලට කෝප නොවී ඔබ මා උදෙසා වින්දා වූ දුක් ප්‍රාප්තිය සිහි කර දයාවන්ත පියාණෝ ඔහුගේ නාස්තිකාර පුත්‍රයා බාරගත්තාක් මෙන් මා වෙත කරුණා බැල්මලා වදාළ මැනව. පාපිෂ්ඨ මරිය මග්දලේනා කෙරෙහි කරුණාවෙන් බලා නුඹේ පව් නුඹට ක්ෂමා වූවායයි වදාලාක් මෙන් මාගේ පාපවලුත් මට ක්ෂමා වූ මැනව. අනේ මාගේ පෙම්බර ජේසුනි ඔබගේ දිව්‍ය හෘදයේ ප්‍රේම දුවනිය වන මර්ගරීටා මරියතුමියට මාගේ හෘදයේ සැනසිලිදායක බිලිපඳුරක් සොයන්නෙමි. මම නුඹ තෝරා ගත්තෙමි වදාලාක් මෙන් අසරණ පව්කාරූ මාත් ඔබ වහන්සේට සැනසීමක් කොට ඔබ දිව්‍ය හෘදයට බාරගත මැනව. එලෙස ජීවිතේ පසු කිරීමට මට වරප්‍රසාද දුන මැනව. ඔබගේ දිව්‍ය ප්‍රේමයෙන් මාගේ හෘදය දැල්ලුව මැනව. ජේසුමන්ගේ මధుර හෘදයෙනි මාගේ ප්‍රේමය වූ මැනව. මාගේ පෙම්බර ජේසුනි මාගේ පාපවලට මනස්තාප වී ඔබ කෙරෙහි ප්‍රේමයෙන් දැල්වී
ඔබගේ ආදරණීය දුවනියගෙන් ඉල්ලූ ප්‍රකාර ඔබ මල්වේනේදී බින්දා වූ කටුරු දුක්ගා විනාවලට පංගුකාරයෙක් වීමටද ඔබට සැනසීම දීමටද මමත් මේ පැයේදී ඔබ සමග මල්වේනේදී ඔබ කළා වූ යාඥාවට සහ වින්දා වූ දුකටද එකඟ වීමට මට වරම් දුන මැනව මා බාරගත මැනව මට ආශිර්වාද කළ මැනව අහෝ වික්ෂෝප මෑණියනි ඔබ ප්‍රිය පුත්‍ර වූ ජේසුස් ස්වාමී දරුවෝ මල්වේනේදී තනිව මරණය දක්වා දුකින් සිටින විට උන්වහන්සේට සැනසිලි වචනයක්වත් කියන්නට නොහැකිව ඔබ වින්දා වූ දුක් සාගරයේ සිහි කර මේ පැයේදී මාගේ හෘදය ඔබගේ වික්ෂෝප හෘදයට එකඟ කර ඔබ සමග අඬා වැළපී ඔබගේ ප්‍රේමයට මාගේ ප්‍රේමය එකඟ කර උන්වහන්සේට සැනසීම දෙන්නට මට පිහිටුව මැනව දයාධික මනස්ථාපය මාව ආරක්ෂා කරන්නා වූ මාගේ ඒකාන්ත පක්ෂවේම වූ දෙවි ස්වාමී ඔබගේ අනන්ත දයාපත්කම් මම නොබලා ඔබට අනදර කළ නිසා බොහෝසේ වික්ෂෝප වෙමි මින්මතු පවු නොකරන සැටියට ඔබ වහන්සේගේ පිහිටෙන් සාතික වෙමි මම කළ සියලු පාපවල් ක්ෂමා වෙනවා සුදේ ඔබගේ අනන්ත දයාබල කමුත් ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ අප්‍රමාණ පින් හේතුවත් බලා මාගේ සියලු පව් ක්ෂමා වෙතයි කියා අදහා ගනිමි ආමේන් ක්ෂමාව මැනව ස්වාමිනී ඔබගේ ජනයාට ක්ෂමාව මැනව සදාකාලයටම අප කෙරෙහි කෝප නොවේවා සුනේ
මාගේ ආත්මය සෝකෙන් පීඩිත වන්නේය. අහෝ පෙම්බර ජේසුනි, ඔබ අප කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය නිසා අප සමග ලෝකාන්තමේ දක්වා වාසය කරන පිණිසද අපාත්මික භෝජනය කොටද අප හෘද ඔබ ප්‍රේමයෙන් දල්වන පිණිසද ශුද්ධ වූ සප්‍රසාද වහන්සේ ස්ථාපිත කළසේක. ඉන් පසුවම රාත්‍රියේදීම අප පාපයෙන් සහ යක්ෂයාගේ වහල්කමින් ගලවා ගන්නා පිණිස මල්ලුවෙනට වැඩම කොට මුහුණින් වැටි ඔබවම බිලි පඳුරක් කොට ඔප්පු දුන්සේක. අහෝ මාගේ ආත්මයනි, පාපේ ද්‍රෝහිකම මෙයින් තේරුම් ගන්නට පුළුවන ජේසුස් ස්වාමි දරුවෝ අපගේ සියලු පාපවලට වන්දි ගෙවීම පිණිස ඒ සියල්ලම උන්වහන්සේ පිටම පවරා ගත්සේක. එකල්හි පාපවල පිළිකුල්කම් සහ අපිරිසිදුකම් වලින් අශික්ෂිත කුෂ්ඨ රෝගයකින් වැසී සිටින දේවද්‍රෝහියෙක් මෙන් භයානක දුක් කනගාටුවලට පත් වූසේක. එකල්හි දැරිය නොහැකි දුක් ශෝකයෙන් උන්වහන්සේ මුහුණින් වැටි මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේ යැයි වදාරනසේක. එය උසුලා ගන්නට බැරි වාක් මෙන් උන්වහන්සේගේ දාඩිය පොළොවෙහි ලේ බින්දු මෙන් ගලා ගියේය. ජේසුස් ස්වාමි දරුවෝ මේ වින්දා වූ දුක් ගැන ශුද්ධ වූ මාර්ගරීතා මරියතුමියට මෙසේ වදාළසේක. පාපේ ද්‍රෝහිකම සහ පිළිකුල්කමද මනුෂ්‍යයා නොදන්නා බැවින් මම මල්ලුවනේදී වින්දා වූ දුක ඔහුට තේරුම් ගන්නට බැරි විය. එපමණක් නොව මෙපමණ කටුර වූ දුක්ඛා විනා වින්දායින් පසුත් සදාකාලික නරකාදයට යන්නා වූ මනුෂ්‍ය රාශිය සිහි කර තවත් දුක් ශෝකයට පත්වී වඩ වඩා යාඥා කළසේක. අනේ සර්වදා බර වූ ජේසුනි, අප පාපවල් ඔබ පිට පවරාගෙන ඊට වන්දි ගෙවීමට කුරුසේ එල්ලී සිටිද්දී ඔබ පියාණන්ගේ රෞද්‍ර බැල්ම ඉවසන්නට බැරිව මාගේ දෙවියනි ඔබ මාත් හැරීමන්දයි කියා මුර ගැසුවෙහි නම් පාපෙහි ගිලී මරණාසන්නව සිටින්නන්ට එය කොපමණ භයංකර වේද. ජේසුස් ස්වාමි දරුවන්ගේ මරණාසන්නව සිටි හෘදයෙනි, මරණාසන්නව සිටින්නන්ට කරුණා කළ මැනව. අහෝ මාගේ ආත්මයෙනි, මා කෙරෙහි මෙපමණ ප්‍රේමය පෙන්වන්නා වූ දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කෙලෙම්ද? නීච ලෙස සහ නැවත නැවතත් කොපමණ වාරයක් පව් කෙලෙම්ද? අනේ ජේසුනි, මට ක්ෂමා වූ මැනව. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පාපයක් නොකරන්නට පොරොන්දු වෙමි. වික්ෂෝප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, මට පිහිට වූ මැනව. In business, you only get one chance to make a great first impression. Observe the panic in his eyes, the tension in his shoulders. Shh, he's about to bolt. Watch. And there he goes. You're not getting that customer back. Your website is your waiting room. Make a great first impression with CookieBot's customizable cookie banners and start building trust through privacy-led marketing. Get started for free at cookiebot.com.
නැහැ කාල. පියාණනි මේ දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකි නම් එසේ වේවා. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ අභිප්‍රාය සිදු වේවා. අනේ පෙම්බර ජේසුනි, මනුෂ්‍යයාගේ උඩගුවෙන් සහ අකීකරුකමින් පාපී පැමිණුණු බැවින් ඔබගේ බැගෑපත් කීකරුකමින් ඊට වන්දි ගෙවීමට සහ එයින් අප මුදා ගන්නටද කරුණා අභිප්‍රාය කළ සේක්වේද. ඔබගේ ශ්‍රී ශරීරයෙන් ලේ දහඩිය වැගිරී ඔබගේ හෘදය දුකින් පොඩි වී වෙවුලමින් බියපත් වී මාගේ ආත්මය මැරෙන තරම් ශෝකයෙන් පීඩිත වී පියාණනි මේ දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකි නම් එසේ වේවායි වදාළ සේක්වේද. ඔබගේ මනුෂ්‍ය ස්වභාවයට භයානක කටුර දුක් වේදනා පමනුවා ගනිමින් ඔබ බැගෑපත් ලෙස සෂ්ටාංගයෙන් බැඳ වැටී සිටින විට මේ දුක් පාත්‍රය සතුටින් වැළඳගත් සේක්වේද. අහෝ මාගේ ආත්මේනි, අපේ සියලු දුක් කනගාටුවලදී ජේසුස් ස්වාමිදරුවෝ අප කෙරෙහි පෙන්වන්නා වූ ප්‍රේමය බලා මෙපමණ අපට ප්‍රේම ඇත්තා වූ දෙවියෝ අපි යම් යහපතකට හැර අයහපතක් හෝ යම් දුකක් හෝ අපට පැමිණෙන්නට ඉඩ නොහරින බව විශ්වාස කරමු. ජේසුස් ස්වාමිදරුවෝ අප උදෙසා වින්දා වූ දුක් සිහි කර අපේ වේදනා උන්වහන්සේගේ දුක් ප්‍රාත්‍යයට එකතු කරමු. උන්වහන්සේ මල්වෙනේදී යාඥා කළාක් මෙන් උන්වහන්සේ සමග අපිත් යාඥා කරමු. මාගේ පියාණනි, මේ දුක් ප්‍රාත්‍යය මාගෙන් අහක් විය හැකි නම් එසේ වේවා. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබ වහන්සේගේ කැමැත්ත ලෙස සිදු වේවා. මාගේ පියාණනි, මේ පාත්‍රය පානය කිරීමෙන් මිස ඒ මාගේ අහක් නොවේ නම් ඔබ වහන්සේගේ අභිප්‍රායම සිදු වේවා. අනේ මාගේ මෑණියනි, ඔබ දිව්‍ය කුමාරයාගේ ශ්‍රී රුධිරයෙන් මාගේ සියලු පාපවල් දෝරණය කළ මැනව. උන්වහන්සේගේ දුක් ප්‍රාත්‍යය උදෙසා සියලු පාප පරීක්ෂාවලින් මා ගලවාගත මැනව. උන්වහන්සේගේ මහිමතාවෙන් මා පළඳවනු මැනව. ඔබගේ ගුණධර්ම වලින් මා සැරසුව මැනව. ඔබගේ ශ්‍රී හස්තවලට මා රැගෙන අනේ වික්ෂෝප මෑණියනි, මාගේ ජීවිතය උන්වහන්සේගේ අභිප්‍රාය සැටියට පසු කරන්නට මට පිහිට වී මා පෙම්බර ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රසන්න බිලි පඬුරක් මෙන් මා ඔප්පු කළ මැනව. සර්වදාබර වූ ජේසුනි, පාපිව් අපට දයා වෙනවා සොඳේ. දයා වෙනවා සොඳේ ස්වාමී. දයා වෙනවා සොඳේ. අප නීච මනුෂ්‍යයින්ට කරුණා කර නීච මනුෂ්‍ය කය දරා පොළොවේ උපන්නේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සොඳේ ස්වාමී. දයා වෙනවා සොඳේ. ඉගැන් වූ ගෝලයා සදි කරමින් ගැති වූ ජුදයෝ සතුරු වෙමින් දිව්‍ය කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේ මගේ දයාබර වූ ජේසුනි.
දයමෙන් සිරවෙමින් ශ්‍රීහස්සවලෙහි බැමිලවා ගනිමින් බැටලු පැටවෙකුමෙන් බිල්ලට වැඩියේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ අනඩුගුරු සභාවට යටත් වෙමින් බොරු සාක්ෂි වැරදි අසමින් දේව අපරාධකාරයායයි කියන ලත්දේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ ශ්‍රීවත මඩල පහර ගසමින් ශ්‍රීනේත්‍ර රෙදි වසමින් වද පරුෂ කරන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ පිලාතු රජුගේ නඩුවට පැමිණෙමින් ගල් කණුවේ බැඳුම් කමින් ලේසාගොර කොට කස පාරවල් වින්දේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ ශ්‍රී සිරසේ කටුවටුන්න දරා රතු ජගලාත්තුව ඇඟ පොරවා කවට රජෙක් මෙන් වද පරුෂ කරන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ බර වූ කුරුසේ කරතබමින් උස්සු කපාල සෙල් නගිමින් වසක්කේඩුවෙන් වැටුනේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ ශ්‍රී මේල සලු ගලවා සර්වාංගලේ වන පාදවා දිව්‍ය රූපගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ
ශ්‍රීහස්සපාදන ගසමින් සර්වාංගවදෙන් සුරුන් මැද සිටුවන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ කුරුසෙයිද උපදෙස් වදාරා සතුරන්ට ශ්‍රමාවී වදාරා සියල්ලන්ට දයා පෑවදාලේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ එතෙක් කොට සියලු ශික්ෂා විඳලා නිමක් නොකොට සියලු යහපත්කම් පාලා මරණාසන්න වුණේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ දිව්‍ය මුහුණ කමන මැලවේමින් දිව්‍ය නේත්‍ර වසා හෙළමින් දිව්‍ය සිරස නමා වැටෙමින් උකුත් වුණේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ මා නිසා මේ සියලු දුක් විඳ මගේ පව් නිසා අච්චු විඳ මගේ ප්‍රාණය නිසා ප්‍රාණය දුන්නේ මගේ දයාබර වූ ජේසුනි දයාවෙනවා සොදේ ස්වාමී දයාවෙනවා සොදේ ඔබ කළ මේ සියලු උපකාර මම නොබලා මා නිසා විඳපු දුක් සිහි නොකර ඔබට අනදර අපරාධ කෙලෙන් වේද මට දයා වෙනවා සොදේ දයා වෙනවා සොදේ ස්වාමී දයා වෙනවා සොදේ මෙබඳු අපරාධ කළ මගේ සිත දුකින් තැවී මනස්ථාපෙන් පැලී පොඩි වී ඇසින් කඳුළු ධාරා කොට අඬා ඉන්නා මට දයා වෙනවා සොදේ දයා වෙනවා සොදේ ස්වාමී
අවශ්‍යකමුත් අලසකමුත් නොබලා ඔබගේ ආපත්කමත් දයාබරකමත් බලා මට ක්ෂමා වෙනවා සොඳේ ස්වාමී ක්ෂමා වෙනවා සොඳේ අනදර දරුවයි මා නොබලා දයාවන්ත පියානොයි ඔබ බලා මගේ සියලු පව් මට ක්ෂමා වෙනවා සොඳේ ස්වාමී ක්ෂමා වෙනවා සොඳේ ඔබගේ කසපාරවල් කටුවටුන්න උදෙසා ක්ෂමා වෙනවා සොඳේ ස්වාමී ක්ෂමා වෙනවා සොඳේ ඔබගේ සර්වාංග වනවල් ලේදාරවල් උදෙසා ක්ෂමා වෙනවා සොඳේ ස්වාමී ක්ෂමා වෙනවා සොඳේ ඔබගේ කුරුස මරණය උදෙසා ක්ෂමා වෙනවා සොඳේ ස්වාමී ක්ෂමා වෙනවා සොඳේ තුන්වන පැය කාලය මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුණාද? අහෝ මාගේ ආත්මේනි ජේස්වාමි දරුවෝ උන්වහන්සේගේ ප්‍රිය දියණියට සුසුම්ලා වදාළ කන්නලව්වට ඇහුම්කන් දෙන්න. මාගේ මුළු දුක් ප්‍රාප්තියෙහි වින්දා වූ ශාරීරික වේදනාවලට වඩා මල්ලියනේදී මා හෘදය තුල දුක් විඳෙමි. මනුෂ්‍යයන්ගේ පාප මා කෙරෙහිගෙන දේව ශුද්ධත්වය ඉදිරිපිට මම සිටියෙමි. උන්වහන්සේද මාගේ නිදොස්කම නොසලකා තමන් වහන්සේගේ කෝපය මා පිට පමුණුවා. උන්වහන්සේගේ සාධාරණ විනිශ්චයෙන් නියම වූ කටුර කසට සහ තිත්ත පාත්‍රය පානය කරන්නට මට නියම කළසේක. මා වින්දා වූ අධික දුක් වේදනාව යම් මනුෂ්‍යයෙකුට තේරුම් ගන්නට නොහැකිය. අහෝ මේ ඉසිලිය නොහැකි දුක් ශෝකයේදී උන්වහන්සේ තෝරාගත් මිත්‍රයින් වන ගෝලීන් වෙත තුන් අරක් හැරී ආසේක. එවිට ඔහු උන්වහන්සේ ගැන කල්පනාවක්වත් උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන කිසි අනුකම්පාවක්වත් නැති ආකාරයේ නිදා ඉන්නා දැක උන්වහන්සේ කොපමණ දුක් කංගාරුවට පත් වූ සේක්ද කිවහොත් මාගේ අපොස්තුලරුන් විසින් ඒ පැයේදී මා අත්හැරීමෙන් දුක් ශෝකයට පැමිණ මා සමග එක පැයක්වත් තිබ්ද සිටින්නට නුඹලාට බැරි වුණාදැයි අවවාද කිරීමට පවා හේතු දුකට මෙම ශුද්ධෝ පැයේ භක්තියෙන් සැනසීම දෙන පිණිස උන්වහන්සේ මර්ගරීතා මරියතුමීගෙන් ඉල්ලූ සේක. ජේසුනී ඔබ උදෙසා ජීවත් වෙමි. ජේසුනී ඔබ උදෙසා නසින්නෙමි. ජේසුනී ජීවිතයේදීද මරණයේදීද මම ඔබ වහන්සේගේම වෙමි. අහෝ මාගේ ජේසුනි මල්ලියනේදී ඔවුන් නිදා ඉන්නා දැක ඔබ මෙපමණ දුක් ශෝකයට පැමිණුණු සේක් නම් ඔබ අප උදෙසා සප්‍රසාදයේහි
රෑදවල් දෙකෙහිම සිරකාරයෙක් මෙන් සිටිමින් මනුෂ්‍යයන්ගෙන් ලබන්නා වූ නොසැලකීම් සහ අවමානද ද්‍රෝහිකම්ද ඔබගේ දිව්‍ය හෘදයට කොපමණ ශෝක හටගන්නා කරුණු වේද. මනුෂ්‍යයන්ට මෙපමණ ප්‍රේම කළා වූ හෘදය බලනු ඊට සැලකීමක් වශයෙන් මනුෂ්‍යයන් වැඩි කොටසෙන් මට ලැබෙන්නේ මෙමාගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය කෙරෙහි ඔවුන් දක්වන ඇල්මැරුණු ගතියෙන් සහ අපහාස කිරීමෙන් පෙන්වන්නා වූ නොසැලකීම් සහ දේව ද්‍රෝහිකම වේ. මාගේ දුක්ප්‍රාප්තියේදී වින්දා වූ සියලු දුක්ගාවිනාවලට වඩා මේ කරුණු මට වඩා දුක් සහිත වන්නේය. ඔවුන් යම් ස්වල්ප වශයෙන්වත් මාගේ ප්‍රේමයට ප්‍රතිප්‍රේමය දෙන්නේ නම් ඔවුන් උදෙසා හැකිනම් තවත් වඩා දුක්ගාවිනා විදින්නට මම ආශාවෙමි වහන්සේ වදාළසේක් වේද. අනේ මාගේ පෙම්බර් ජේසුනි යම් විටක යාඥා කිරීමට හෝ දේව මෙහෙහි කොයි යම් කාරණාවකදී හෝ ඒ නොසැලකීමට යම් පරීක්ෂාවක් හටගත්තොත් ඔබ වහන්සේ දුක් ශෝකයෙන් පිරී මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුණාදැයි වදාලා වූ කන්නලව්ව සීකර ඔබ වහන්සේව තව වඩා ප්‍රේමයෙන් ජුවලිත වදහා ගැනීමට මට පිහිටවුව මැනව. අහෝ මාගේ අමුත්ත බරූ ජේසුනි. මින්මතු මම කොතැන්හිදීත් රාත්‍රයේ පිබිදෙන වේලාවේදීත් මා උදෙසා සප්‍රසාදයෙහි වැඩ සිටින්නා වූ ඔබ නිතර සීකර ඔබට මාගේ ආදරය ඔප්පු කරන්නටත් ඔබ ආත්මික වශයෙන් මාගේ හෘදය තුළට කැඳවා ගන්නටත් දේවස්ථානයේ ඉදිරිපිටින් යන විට ඔබ සීකර ඔබට ගෞරව කරන්නටත් පහසු තිබෙන සැටියට දේවස්ථානයට ඇතුළු වී ඔබට සුළු යාඥාවක් ඔප්පු කරන්නටත් නිතර නිතර ඔබ වහන්සේ සප්‍රසාද මාර්ගයේ මා හෘදය තුළට ලබා ගන්නටත් මට පිහිට ආශිර්වාද කළ මැනව.
4වෙනි පැයකාල. මනුෂ්‍ය කුමාරයා පෞකාරයන් අතට අසුවෙන වේලාව පැමුණුනේය. මෙතනින් නැගිට යම්හ. මාගේ අමුත්ත බර වූ ජේසුනි, අප විසින්ම පාප ප්‍රස්ථාවල් සොයමින් කැමැත්තෙන්ම පාපයට වැටෙන නිසා ඊට ප්‍රතිකාර වශයෙන් ඔබ පාවා දෙන්නට එන්නා වූ ජුදාස් සහ ඔබට මෙපමණ දුක් දී කුරුසේ ඇන ගැසීමට පවා ලෑස්තිව සිටින්නා වූ ජුදයින් වෙතද ඔබ වහන්සේම මෙපමණ ප්‍රීතියෙන් යන සේක් වේද? අනේ මාගේ මధుර වූ ජේසුනි, යම් පාප පරීක්ෂාවක් හෝ පාපිෂ්ඨ ආශාවක් මා තුළ හටගන්නා විට එය කොපමණ සුළු පාපයක් වූ නමුත් එම පාපයට බිලිපඬුරක් මෙන් මෙපමණ දුක් විඳ කුරුසේ ඔප්පු වුණා වූ සහ ලෝකාන්තිමය වනතුරු සප්‍රසාදයෙහි සිට ඔප්පු වෙන්නා වූ ඔබගේ දුක් ප්‍රාත්‍ය සිහි කරන්නට මට පිහිටුව මැනව. මෙම සප්‍රසාදයෙහි වාසය කරමින් මුළු ලෝකේම සියල්ලන් විසින් කරන්නා වූ සියලු පාපවල් ඔබ දකිනා බවද මම කල්පනා කර මනුෂ්‍ය කුමාරයානෝ පෞකාරෙන් අතට අසුන වේලාව පැමිණුණේය. මෙතනින් නැගිට යම්හයි යන ඔබ වහන්සේගේ කන්වලව් ඉල්ලීමට ඇහුම්කන් දීමට මට ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේ මා සමග සිටිනා බව සිහි කර ඔබ වහන්සේ කෙරෙහි මා විශ්වාසය තබා ඔබ වහන්සේ සමග එම පාප පරීක්ෂාව අතහැර දැමීමට මට වරප්‍රසාද දුන මැනව. අපි එනම් ජේසුස් ස්වාමිදරුවෝ මා සමගද මම උන්වහන්සේ සමගද අපි මෙතනින් එනම් මෙම පාප පරීක්ෂාව දුරු කර නැගිට යම්හ. සැබවින්ම මා ශක්තිමත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන්. සුපරිශුද්ධ පරමදිව සප්‍රසාද වහන්සේට සෑම මොහොතවලදීම ස්තුති ප්‍රශංසා කරනු ලබන සේක්වා. අහෝ මාගේ ආත්මේනි, අපි යම් විටක යම් පාපයකට වැටී හෝ යම් පාප පරීක්ෂාවක යෙදී සිටින්නෙමු නම් උන්වහන්සේ ශුද්ධෝ පේදුරුතුමාගේ මෙන් අපේ හෘදවලද පශ්චත්තාප ප්‍රේමයෙන් දැල්වීමට අප වෙතත් බලන සේක. උන්වහන්සේගේ මේ කරුණා බැල්ම නොසලකා අපි සිටින්නෙමු නම් ජුදාස්ට කීවාක් මෙන් ඉතා දෑනුකම්පාවෙන් මිත්‍රය, නුඹ කුමකට පැමිණියේද? ජුදාස්, නුඹ සිඹිමින් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන්නෙහිදැයි අපටත් කියන සේක. අප පෙම්බර ජේසුස් ස්වාමිදරුවෝ පිතාවන දෙවියන් ඉදිරියේහි මල්ලුවනේදී සහ කුරුස ගසේදීමෙන් දැනුත් ස්වර්ගයෙහි සහ සප්‍රසාදයෙහිද වැඩ සිට අප ශාරීරික දුර්වලකම පියාණන් වහන්සේට පෙන්වා දෙන සේක. ආත්මීය කැමැතිය, එහෙත් ශරීරය දුර්වලය. තවද අපි පාපයේ රෞද්‍රකම නොදැන පාපයට වැටෙන බව කියා පියාණනි, මොවුන් කරන වරද නොදැන කරන සේන් මොවුන්ට ක්ෂමාව දුන මැනවයි උන්වහන්සේ අප උදෙසා යාඥා කරන සේක. යක්ෂ පරිශාවට අසු නොවන ලෙස සැලකීමෙන් සිට යාඥා කරපල්ලායයි අපිට අවවාද කර අප සහෝදර ප්‍රේමයෙන් මෙලව එකමුතු කර දේව ත්‍රිත්වයට සදා කාලයටම අප එකඟ කරගන්නා පිණිස මෙසේ යාඥා කරන සේක. ශුද්ධෝ පියාණනි, ඔබ වහන්සේ මට භාර කළා වූ ඔවුන් ඔබ වහන්සේගේ නාමයෙන් රක්ෂා කළ මැනව. ඔවුන් සියල්ලන් ඒකාත්වයක්ව සිටින පිණිස පියාණනි, ඔබ මා තුලද මා ඔබ තුලද සිටින්නාක් මෙන් ඔවුන්ද අප තුල එකඟ කළ මැනව. අනේ පෙම්බර ජේසුනි, අපෙන් සියලු ආකාර කෝපද්‍රෝහි සිදුරු කර අපේ සතුරන්ට ක්ෂමා කර උදෙසා සියල්ලන් සමග ප්‍රේමයෙන් සිටින්නට අපට පිහිටව මැනව. ඔබ දිව්‍ය හෘදය තුල අප එකඟ කරගත මැනව.
අවසාන යාඥාව. මාගේ පෙම්බර ජේසුනි, ඔබ සමග මේ පැයේදී අඬා වැළපී දුක් ශෝකයෙන් පිරී සිටින්නා වූ ඔබගේ දිව්‍ය හෘදයට සැනසීම දීමට ඔබ මා බාරගත් හේයින් මාගේ මුළු හෘදයෙන්ම ඔබට ස්තුති කර මාගේ ප්‍රේමය ඔබට ඔප්පු කරමි. අහෝ මාගේ ජේසුනි, ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන මාගේ හෘදය තුල නිතර සිහි කර සප්‍රසාදේ වැඩ සිටින්නා වූ ඔබ සමග එකඟව දෙවියන් වහන්සේ විසින් මට දෙන්නට යෙදෙන්නා වූ සැප සහ දුක්ද ලෝක සුවසැප වස්තු මානාදිය සහ රෝග පීඩාදිය සියල්ලම ඔබ වහන්සේට ස්තුති කොට බාර ගැනීමට මට වරම් දුන මැනව. ඔබ සමග ප්‍රීතියෙන් ඒ සියල්ලම දරමින් මාගේ මුළු ජීවිතය ඔබ කෙරෙහි ප්‍රේමයෙන් පසු කරන්නට මට පිහිටුව මැනව. මාගේ පෙම්බර ජේසුනි, ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මේ පැයේදී ඔබ මල්වේනේදී මරණාසන්නව වින්දා වූ දුකට සහ
සප්‍රසාදයෙහි ඔබ ලබන්නා වූ දුක් අවමානවලටද මම දෙන්නා වූ සැනසීම උදෙසා මා කෙරෙහි කරුණා බැල්මලා මාගේ මේ ඉල්ලීමට ඇහුම්කම් දුන මැනව. තවද අනේ ජේසුනි අයහපත් සහ සදි මරණයෙන් මා ගලවා ගත මැනව. මම මේ පැයේදී ඔබ වහන්සේ සමග සිට ඔබ වහන්සේට මාගේ ප්‍රේමය සහ සැනසීමද ඔප්පු කරන්නාක් මෙන් මාගේ මරණාසන්න මොහොතේදී ඔබ මා සමග සිට මා සැනසුව මැනව. සප්‍රසාද මාර්ගයෙන්ද ඔබ මා හෘදය තුලට වඩවාගෙන කුරුසේ උකුත්තුනා වූ ඔබ සමග පියාණනි මාගේ ආත්මය ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට බාර කරමි කියා මාගේ ප්‍රාණය ඔප්පු කිරීමට මට පිහිටුව මැනව. මාගේ ආත්මය ශරීරයෙන් පිටවෙන විට මාගේ ජේසුනි මම ඔබට ආදරය වෙමි කියමින් ඔබගේ දීර්ඝ හෘදයට එකමුතු වීමට මට පිහිට ආශිර්වාද කළ මැනව. ඔබගේ ශ්‍රී මුඛයෙන් අද දින නුඹ මා සමග ස්වර්ගයේ සිටින්නේහි යන වාක්‍ය අසන්නට මා වාසනාකාරයෙක් වන ලෙස ඔබගේ ප්‍රසාද උපකාරය මට දෙවා වදාළ මැනව. වික්ෂෝප මාතාවෙනි මාගේ පින්බර මෑණියනි ඔබ ප්‍රේම පුත්‍රයා මල්ුවනේදී ඔබ වහන්සේගෙන් වෙන් වී මරණාසන්නව සිටින විට උන්වහන්සේට යම් සැනසීමක් දීමට නොහැකිව සිටිය බැවින් ඔබ වහන්සේගේ හෘදය තුල හටගත්තා වූ දුක් ශෝකය සිහි කර මාගේ මරණාසන්නයේදී මාහත් නෑරිය මැනව. උන්වහන්සේ කුරුසේ එල්ලී උකුත්තුන විට උන්වහන්සේ ළඟ සිට උන්වහන්සේගේ මෘත ශරීරය ඔබ ශ්‍රී හස්තවලට ගත්තාක් මෙන් ඔබ මාද තුරුල් කරගෙන මෙම භයානක මොහොතේදී මගෙන් යක්ෂයා සහ ඔහුගේ පාප පරීක්ෂා දුරු කර මාගේ සැනසීමද මාගේ ගැලවීම දුව මැනව. ආමේන්. පිරිසිදු කන්‍ය මරියතුමියගේ ශ්‍රී කුසෙහි අප නිසා මනුෂ්‍ය ස්වභාවය ගත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොනේ ස්වාමී දයා වෙනවා සොනේ ගව මඩුව කප නිසා ඉපිද පිදුරු සයනෙහි වැඩ සිටියා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොනේ ස්වාමී දයා වෙනවා සොනේ මෙත්තයක් නැතිව සලුවක් නැතිව සීතලෙන් වෙවුල වෙවුලා සිටියා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොනේ ස්වාමී දයා වෙනවා සොනේ ඔබ වහන්සේ උපන් 8 වෙනි දින ඔබගේ ශ්‍රීලේ හෙළන ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොනේ ස්වාමී
රජුරුවන්ගේ නිස්තුර කමින් ගැලවී ඊජිප්තු රටට අප නිසා දේශාන්තරව වැඩියා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ දිලිඳු බව හා දහඩිය හති කැක්කුමෙන් අප නිසා ගැහැට වින්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ වනාන්තරෙහි අප නිසා 40 දිනක් නිරාහාර ශීලය ආරක්ෂා කළා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ ද්‍රෝහි ජුදාස්කාරියොත් නායගේ පාද දෝවනය කළා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ ගෙත්සමනිය කියන මල් උයනෙහි අප නිසා ධ්‍යාන කර මරණාසන්නව දුක් වින්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ මහත් දුක් සන්තාපයෙන් අප නිසා ලේ තහඩිය සිඳ හෙළුවා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ යදම් වලිනුත් කඹවලිනුත් අප නිසා සුරෙක් මෙන් බඳින ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා
නින්දාවමාන හා නොයෙකුත් අපකීර්ති අප නිසාත් කරගත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ අන්නාස් කයිපාස් පිලාත් හෙරෝදියස් යන මොවුන් ඉදිරියේ අප නිසා ප්‍රසිද්ධියෙන් නින්දා කරන ලද්දා වූ මාගේ ස්නේහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ ඔබ වහන්සේගේ ශ්‍රී මුහුණ මණ්ඩලයට අප නිසා පහරවල් දෙන ලද්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ නීච දාසයෙකු මෙන් ගල් කණුවේ බැඳුම් කා අප නිසා කස පහරවල් විඳින ලද්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ ඔබගේ ශ්‍රී සිරසෙහි අප නිසා කටුවටුන්න තබන ලද්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ බටදණ්ඩකින් අප නිසා පහරවල් විඳින ලද්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා වෙනවා සොඳේ ඔබගේ ශ්‍රී මුහුණ මණ්ඩලය වසා කවට රජා හිතමෙන් අප නිසා නින්දා වින්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සොඳේ ස්වාමී දයා
අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ කපාල සෙල් මතෙහි අප නිසා මරණයට පත්වෙන්නට නින්දා කරන්නට එදුණු ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත